මිස්ටර් කොත්තුව අත්අඩංගුවට පත්තුන එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. ආයතනයේ සේවකයන්ට පහර දුන් කොත්තු ව්‍යාපාරිකාව මේ වෙද්දී අත්අඩංගුවට අරන් තියෙනවා. සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහකට ලක්වෙමින් දැඩි ආందోලනයක් නිර්මාණය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන මිස්ටර් කොත්තු ව්‍යාපාරයේ හිමිකරු විරාජ් වික්‍රමනායක මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිය ආයතනයේ සේවය කළ අහිංසක සේවකයෙකුට අමානුෂික ලෙස බැන තර්ජනය කර පහර දීමේ සිද්ධියකට අදාළවයි. පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය ජාලාවල දරුණු ලෙස සංසරණය වූ වීඩියෝ පටයක දැක්වුණේ මෙම ව්‍යාපාරිකයා මහරගම පිහිටිසිය ව්‍යාපාරික ස්ථානය තුලදීම සේවකයෙකුට දරුණු ලෙස පහර දෙන දර්ශන පෙළක්. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා දැඩි පිළිකුලක් සහ විරෝධයක් එල්ල වූ අතර ඉන් අනතුරුව අදාළ වින්දිත සේවකයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ මහරගම පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන පරිදි පොලිසියෙන් බේරීමට නොහැකි තැන සැකකාර ව්‍යාපාරිකයා අද හෙවත් 30 වනදා දින නීතිඥවරුන් දෙදෙනෙකුද සමග මහරගම පොලිස් ස්ථානය වෙත පැමිණ තිබෙනවා. එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ සැකකාර ව්‍යාපාරිකයා වන විරාජ් වික්‍රමනායකව අද හෙවත් 30 වනදා දිනේම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. අපි බලමු මේ පහර දෙන කේස් එකත් එක්කම මොහු ගැන කතා වෙන මූල්‍ය වංචා එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය කියන එකටත් ඉස්සරහට කේස් ඇදේවිද කියලා. හොඳයි ඉතින් මිස්ටර් කොත්තුව මේ විදිහට අත්අඩංගුවට ගත් එක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන එසනින් හරියටම දැනගන්න අපි channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.